अऊदु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम समस्त लोक अहमदिया मुस्लिम जमाते वर्तमान आध्यात्मिक नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल खामिस अय्यदहुल्लाहु तआला बिल अज़ीज़ तुमानन විසින් ක්‍රිස්තු වර්ෂ 2026 ජූලි මාස 31 වෙනි දින සිකුරාදා බ්‍රිතාන්‍යයේ ටිල්ෆෝඩ් ඉස්ලාමාබාද් හිපේටි මස්ජිද් මුබාරක් හිදී දේශනා කරන ලද ජුම්මා ඛුත්බාවේ සාරාංශය හුසූර්තුමානන් තෂහුද් තඅවුස් සහ සූරා ෆාතිහා උසුරීමෙන් අනතුරුව මෙසේ පැවසිය. අල්ලා දෙවියන්ගේ පිහිටෙන් පසුගිය ඉරිදා ජල්සා සාලානා UK 2026 තෙවන එනම් අවසන් දිනය අල්ලා දෙවියන්ගේ අනන්ත අනුග්‍රහයන් එක්කාසු කර ගනිමින් තම අවසානය කරා පියනැගුවා. ජල්සාව සඳහා පෙර සූදානම් සේවයත් මාස ගණනින් සිදුවේ. එක් වාර්ෂික සම්මේලනය වන ජල්සාව අවසන් වූ විගසම ලබන අවුරුද්දේ ජල්සාව සඳහා සේවයන් පටන් ගැනේ. මේ සඳහා වේගවත් ක්‍රියාවලියක් ජල්සාවට සති දෙකක් පෙර ආතුවම උච්ච තත්වයට පැමිණේ. මෙම ජල්සාවට ස්වේච්ඡාවෙන් සහභාගී වන්නා වූ සේවකයන් දහස් ගණනින් ස්ත්‍රී පුරුෂ වැඩිහිටි කාන්තාවන් තරුණයින් හා ළමයින් පවා නිරත වී සිටිති. ඔවුන් තමන්ගේ දක්ෂකමින්ද පිවිතුරු සිතින්ද සීළු වේලාවන්හි සේවය කරමින් සිටිති. එහෙයින් මේ ආකාරයට ජල්සාවේ කිසියම් අංශයෙහි නිරත වූ සේවකයන් සිටියද ඔවුන් සියලු දෙනාම කෘතඥත්වයට ලක් වී සිටිති. ඔවුන් කරනු ලබන්නා වූ මෙවන් සේවයට අල්ලා දෙවියන් විශිෂ්ට ආනිසංස ලබා දෙත්වා ආමීන්. තවද MTA ස්වේච්ඡා සේවකයින්ද සිටිති. එමෙන්ම ප්‍රෙස් සහ මීඩියා කණ්ඩායමක්ද සිටිති. කැනඩාවට අයත් ඛුද්දාම් තරුණ පිරිසක් සෑම වසරකම මෙහි පැමිණ සේවය කරන්නාසේ මෙවරත් සිය ගණනින් පැමිණ කසල හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාර්යයන්හි නියැලී සිටින්නෝය. දැන් ඔස්ට්‍රේලියා ජමාතයෙන්ද ස්වේච්ඡා සේවකයන් මෙහි පැමිණීමට පටන්ගෙන ඇත. මොවුන් සියලු දෙනාම ඉතා හොඳින් සේවයන්හි යෙදී සිටිති. ඒ නිසා මා සියලු සේවකයන්ට මාගේ කෘතඥතාවය පළ කරමි. නමුත් මෙම වේලාවෙහි හදරත් මසීහේ මෞද් ඉස්ලාම් තුමාණන්ගේ අමුත්තන්හට සේවය කිරීමේ භාග්‍ය තමන්ට අල්ලා දෙවියන් උදා කර තිබීම මතද ඔවුන් අල්ලා දෙවියන්ටත් ස්තුතිය පුද කළ යුතුයයි මතක තබා ගත යුතුයි. මිනිසුන් ඔබලාට ස්තුතිය පිරිනැමීමේදී ඒ මත ඔබලා පෙරට වඩා වැඩියෙන් අල්ලා දෙවියන් වෙතට නැඹුරු විය යුතුයි. සැබෑ සේවකයින් බවට පත් විය යුතුයි. අල්ලා දෙවියන් ඒ සඳහා අවස්ථාව ඔබලාට ලබා දෙත්වා ආමීන්. එවන් සැබෑ සේවකයන්ගේ සිතේ ස්ථාවරත්වය හා සේවය කිරීමේ හැඟීමෙන් ඉස්ලාම් අහමදියතේ තබ්ලිග් ප්‍රචාරයේද ක්‍රියාත්මකයි. බොහෝ මිනිසුන් ඔබලාගේ හැඟුම්බර සේවයන් හා එම සේවය දුටු ආකාරය ඉතා ඉහළින්ම කතා කොට මාහට ලිඛිතව මතක් කරති. ඒවායේ සමහරක් දැන් මා ඉදිරිපත් කරමි. ගැම්බියා රටෙහි තොරතුරු හා sannivedana අමාත්‍යාංශයේ ඇමතිතුමා මෙසේ සඳහන් කරයි. ඔබලාගේ ජල්සා සාලානාව දැක මා අතිශයින්ම ආකර්ෂණයට පත් වූයෙමි. මෙය ආත්මාර්ථකාමීත්වයෙන් තොරව සේවය කිරීමෙන්ද සාමයෙන් යුතු පරිත්‍යාගයෙන්ද ශක්තිමත් පරිපාලනයක් සහිත වූ විශාලතම ජල්සා සම්මේලනයකි. නයිජීරියාවෙන් පැමිණි ප්‍රාන්තයේ කාණ්ඩුකාරවරයා මෙසේ පවසයි. මාගේ රටේ මා නිරතල දරන ප්‍රාන්තයෙන් අඩක් මා යටතේ ක්‍රියාත්මකයි. මා මෙවර UK ජල්සාවට ගොස් බැලූ විට එහි ශක්තිමත් පරිපාලනයක් යටතේ අධ්‍යාත්මික වාතාවරණයන් දුටුවෙමි. එහිදී මවිත කරනු ලබන සහෝදරත්වය, සමගිය හා අන්‍යෝන්‍ය සේවයන්හි ආදර්ශයන් දෙක අහමදිවරුන් අතර තිබෙන ආදරය, ගෞරවය හා සහෝදරත්වය එකට අත්වැල් බැඳ ශක්තිමත්ව වැඩසටහන් ගෙන යන්නේ යයි හැඟුණි. එවන් සාමකාමී පරිසරයන් මාගේ රටෙහිද ඇති කළ යුතුය යන්න නවක හැඟීමක් මා තුළ උදා වී ඇත. එතුමාගේ බිරිඳත් මෙසේ පවසයි.
ස්ත්‍රීන් වෙනුවෙන් වෙන් කරන ලද ජලසා කුටියෙහි ආදර්ශමත් සැලසුම් තුළ ඔවුන් අතර පිහිටුවනු ලැබූ සැබෑ ගෞරවය ස්වාධීනත්වය හා පිවිතුරු වාතාවරණය දැක මා අතිශයින් වශී වූ යෙමි. මෙවන් පවිත්‍ර වාතාවරණය දැක ඉස්ලාමය ගැන මා තුළ තිබූ වැරදි සිතුවිලි පවා දුරු වී ඇත. සෙනගල් රටේ සුවිශේෂී ආගන්තුකවරයෙකු වූ සෙයින්ට් ලුයිස් හිටපු ආණ්ඩුකාරවරයෙකි. ඔහු මෙසේ පවසයි. මා UK ජල්සාවට ඇවිත් එහි වැඩසටහන් වලට සහභාගී වී සියලු කතාවන්ට සවන් දුනිමි. එහි විවිධ භාෂා පරිවර්තනය සඳහා අලංකාර විධිමත් පරිපාලනයක් තිබුණි. ඒ නිසා අප තමන්ගේ භාෂාවෙන් පැහැදිලිව අසා ගැනීමට භාග්‍ය ලැබුණි. තවද අහමදිවරුන්ගේ කතාවලට සවන් දී පැහැදිලිව තේරුම් ගත්තෙමි. එහි නැවත නැවත ධාරණය කරනු ලැබුවේ ලොවෙහි ආදරය, සාමය හා සහෝදරත්වය පිහිටුවීම ඉතා අත්‍යවශ්‍ය බවයි. ලැක්සම්බර්ග්හි බැරිස්ටර්වරයෙකු ජලසාවට පැමිණ තම අදහස මෙසේ දැක්වීය. මෙම UK ජල්සාවේ දවස් 3ම මාගේ ජීවිතයේ වැදගත්ම අංශයක් බවට පත්වී තිබුණි. මෙතරම් දෑවැන්ත පරිපාලනයක් යටතේ විඤ්ඤානුකූලව පවත්වනු ලැබූ අලංකාර ජලසාවක් මා දුටුවේ ප්‍රථම වතාවටයි. තවද අපගේ ආත්මය උණුසුම් කරවන සමස්ත ලෝක බාහ්‍ය දර්ශනය මාහට අමතක කළ නොහැක. මා නොසසුන්තාවයට පත් වූයෙමි. තවද ජමාතේ ඛලීෆා වරයාණන්ව හමුවීමෙන් පසු මාගේ සිතට පුදුමාකාර සහනයක් ඇතිවිය. තවද මා තුළ තිබූ භීතියද දුරු විය. නවක බයත් කළ සහෝදරයෙක් මෙසේ පැවසීය. ඉස්ලාම් පිළිගැනීමට පෙර මා කිතුණුවරයෙකු වී සිටියෙමි. පොදුවේ අපහට ධර්මය තුළින් විශ්වාසයට සංගීතය සමග බැඳීමක් ඇති බව දැන සිටියෙමි. නමුත් මෙම ජල්සා සලානාවට සහභාගී වීමෙන් පසු මෙහි තිබුණු අධ්‍යාත්මිකත්වයේ පරිසරය ඉතාමත් සාමකාමී මෙන්ම නිශ්ශබ්ද වූ පරිසරයක් වී තිබුණි. මෙවන් සිතට සාමය උදා කරවන්නා වූ පරිසරයක් ගැන මාගේ ආගමින් මා ඉගෙන නොගත්තෙමි. මා මෙහි සහභාගී වී සලාතේ නිරත වූ විට මාගේ දෑසින් කඳුළු සෙලුනේ. නොකඩවා දුආ ප්‍රාර්ථනා කරමින් සිටියෙමි. කිලාෆත් සහ අල්ලාහ් දෙවියන් සමග මාහට මෙහි පුදුමාකාර බැඳීමක් ඇති වී තිබේ. චෙක් සමූහාණ්ඩුවෙන් පැමිණි අධ්‍යාපනික ආචාර්යවරුන් දෙදෙනෙක් මෙසේ පැවසූහ. මෙම ජල්සාව නරඹා අධ්‍යාත්මික ආශාවාදය ලබාගත් පසු අප තමන්ගේ රටට ගොස් අපගේ සිසුන්ටත් අපගේ මිතුරන්ටත් එම අධ්‍යාත්මික ආශාවාදය ලබා ගැනීමට නොවරදවා UK ජල්සාවට පැමිණ ලබාගත යුතුයි අපි අනිවාර්යයෙන්ම පවසන්නේ. ඛලීෆාතුමාණන්ගේ අනුශාසනාවන්ට සවන් දී අපහට ඉස්ලාමය ගැන ධාර්මිෂ්ඨකත්වය ගැන සැබෑ සත්‍යය හෙළිවිය. ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය හා අධිකරණය කටයුතු සම්බන්ධ ආචාර්යවරයෙකු මෙසේ පවසයි. මා ලොවේ විවිධ රටවල් වලට ගොස් විවිධ රැස්වීම් වලට සහභාගී වී ඇතැමි. නමුත් මෙවන් ජල්සාවට පැමිණ මා ඒ සියල්ලන්ටත් වඩා ලබාගත්තේ පුදුමාකාර වෙනස්කමකි. ජල්සාවට විශේෂත්වයක් දරන සලකුණු කුමක්දැයි මා වටහා ගත්තෙමි. එනම් විවිධ නිලතලයන්හි යෙදී සිටින්නන් එක් වී සාමූහිකව පිටස්තර අමුත්තන්හට සැබෑ සිතින් සේවය කරමින් සිටීම මා තුළ ඇති වූ නවක අත්දැකීමකි. බෙලිස්හි සිට පැමිණ ඇති නවක අහමදි කාන්තාවක් මෙසේ පවසයි. අපගේ රට ඉතාමත් කුඩා රටකි. අප වෙසෙන රටේ ජනගානය 50,000ක් පමණ මිනිසුන් සිටිති. එහි 100 දෙනෙක් එක් වූ විට රණ්ඩු දබර ඇතිවේ. නමුත් මෙහි දහස් ගණන් ජනයා එක් වූ විටත් කිසිම අයුරින් රණ්ඩු දබර ඇති නොවීම පුදුමයට පත්වන්නා වූ කරුණකි. සෙනගල් රටින් පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් මෙසේ පවසයි. ඉස්ලාම් හුදෙක් වචන වලින් අර්ථවත් නොවේ. මෙම ජලසාව පවසන්නේ ඉස්ලාම් ධර්මය හඬ සැබෑ හඬක් බවයි.
සැබෑ අයුරින් සේවය කරන්නා වූ ඉස්ලාමයක් මා මෙහි දුටුවෙමි. පරිත්‍යාගශීලීත්වයේ උසස් තරාතිරමත් මා දුටුවෙමි. ක්ෂමා කරන්නා වූ සිත් දුටුවෙමි. අන් අයට උදව් කරන්නා වූ සැබෑ දොරටු මා දුටුවෙමි. අල්ලා දෙවියන් අප සියලු දෙනාට ජල්සා සාලානාව මගින් පිරිනමන ලද ආශිර්වාදයන් හා අනුග්‍රහයන් අපහටත් ලබා දෙත්වා. තවද මෙම ජල්සාව මගින් අනිත් අයටත් හදරත් මසීහ් මෞஊද් අලයිහිස්සලාම් තුමාණන්ගේ සත්‍යතාවය පැහැදිලි කර දෙත්වා. ආමීන්. මට මේ